ආයුබෝවන් ජීවයේ රසායනික පදනම 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ජීවීන්ගේ දේහ විවිධ රසායනික සංයෝග රැසක් එකතු වෙලා තමයි සකස් වෙලා තියෙන්නේ. මේ රසායනික සංයෝග සකස් වීමට මූලද්‍රව්‍යයේ විවිධ ප්‍රමාණයන්ගෙන් විවිධ ආකාරයෙන් සංයෝජනය වෙලා තියෙනවා. සාමාන්‍ය ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය අණු දෙකක් වගේ ප්‍රමාණයෙන් මූලද්‍රව්‍ය 25ක් වගේ මේ ජීවී දේහ නිර්මාණය සඳහා අවශ්‍ය වෙලා තියෙනවා. මෙතනදී වැඩි වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය ජීවී දේහ නිර්මාණය සඳහා ප්‍රධානවම වැඩි වශයෙන් ඉවහල් වෙලා තියෙනවා. ඒ වගේම සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම් වගේ මූලද්‍රව්‍යත් මෙහිදී අවශ්‍ය වෙලා තියෙනවා මේ ජීවී දේහ නිර්මාණය සඳහා. ඒ වගේම මේ ජීවී දේහ නිර්මාණය වෙලා තියෙන දැන් විවිධ රසායනික සංයෝග එකතු වෙලානේ. මේ එකතු වෙලා තියෙන රසායනික සංයෝග අපිට පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න. ඒ තමයි කාබනික සංයෝග සහ අනිත් එක අකාබනික සංයෝග. කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් අඩංගු වෙලා තියෙන සංයෝග. අකාබනික සංයෝග කියන්නේ කාබන් අඩංගු නොවන සංයෝග. ඒ වුණාට අකාබනික සංයෝග වලට අයත් වෙන කාබන් අඩංගු සංයෝග කිහිපයක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, බයිකාබනේට, කාබනේට වගේ සංයෝග අකාබනික සංයෝග කියලා තමයි හඳුන්වන්නේ. නමුත් ඒවයි කාබන් අඩංගු වෙනවා. දැන් මේ සජීව පදාර්ථයේ කාබනික සංයෝග යටතේ තියෙන සංයෝග තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල සහ විටමිනුත් මේ කාබනික සංයෝග යටතට අයත් වෙනවා. මෙතනදී මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල කියන කාබනික සංයෝග හතර ජීවී ද්‍රව්‍යවල අඩංගු වන ප්‍රධාන ජෛව අණු කියලා සැලකෙනවා. සජීව පදාර්ථයට මේ විටමිනුත් එකතු වෙනවා. එතකොට මේ වර්ග කාබනික සංයෝග යටතට තමයි අයත් වෙන්නේ. ඊට අමතරව මේ ජීවී දේහ නිර්මාණය සඳහා ජලය, ಖನಿජ ලවණ, විවිධ වායු වර්ග විවිධ ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වෙලා තියෙනවා. මේවා අකාබනික සංයෝග යටතට අයත් වෙනවා. 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ ආරම්භයේම තියෙන්නේ මේ ජීවී දේහ නිර්මාණය වෙලා තියෙන්නේ මූලද්‍රව්‍ය සැකසුම පිළිබඳව. එතනදී මම මේ අද කතා කරේ පළවෙනි හැඳින්වීම. මෙතනින් එහාට ඉදිරි වීඩියෝ වලදී අපි ඉදිරියට මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ ආදී වශයෙන් කතා කරමු. කොහොමද මේවා මූලද්‍රව්‍ය සංයුතිය සහ ජීවී දේහයට ප්‍රයෝජනවත් වන ආකාරය පිළිබඳව. ඒ වගේම වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා කියනවා. ඒ වගේම තව ඉදිරියට වීඩියෝ ගේන්න ඕනේ පාඩම් මොනවද කියලා අපිට කමෙන්ට් එකක් පහලින් කමෙන්ට් කරලා තියන්න. අලුතෙන් පටන් ගත්ත channel එකක් subscribe කරගෙන යන්න කියලා ඉල්ලනවා ඔයාලා හැමෝගෙම. ස්තුතියි.